අද අපි කතා කරන මෙන්න මේ දරුවගේ එකම හීනය වුණේ කවදාහරි දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් වෙන්න. ඉස්කෝලේ වයස අවුරුදු 15 15 පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විදිහට මෙයා දැඩි කැපවීමෙන් පුහුණු කළා. හැබැයි දවසක් The Impossible සිනමාපටේ ටොම් හෝලන්ගේ රංගනය දැක්කට පස්සේ මෙයාගේ හිතේ රංගනයට අමුතු ආසාවක් ඇති වුණා. චිත්‍රපට බැලීම නිසාම මෙයාගේ ආශාව එන්නෙන්නම වැඩි වුණා. ඊට පස්සේ මේ පුංචි දරුවට ඕන වෙනවා රංගන පාසලකට ඇතුළු වෙන්න. හැබැයි මුලදී මේ දරුවාගේ දෙමව්පියෝ මේ අදහසට කැමති වුණේ නැහැ. මේ පුංචි දරුවා තමන්ගේ ආසාව වෙනුවෙන් මේ සටන අතහැරියේ නැහැ. අන්තිමට ළමයාගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා දෙමව්පියන්ට මේකට කැමැත්ත දෙන්න සිදු වෙනවා. තමන්ට ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත මේ දරුවා රංගන පාසලේ කැපී පෙනෙන දක්ෂයෙක් බවට පත් වුණා. ඒ අතරතුර තමයි Netflix ආයතනය තමන්ගේ අලුත්ම කතාමාලාවක් සඳහා අලුත් මුහුණක් හොයමින් හිටියේ. ඉතින් 500කටත් වැඩි අධික දක්ෂ දරුවන් පිරිසක් අතරින් පරීක්ෂා කළ නිෂ්පාදන කණ්ඩායමට මේ දරුවගේ තිබුණු කැපී පෙනෙන දක්ෂතාවය ඇස ගැටුණා. අවසානයේ ඔවුන් මේ දරුවව TV සීරීස් එකකට තෝරගත්තා. තමන්ට ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත මෙන්න මේ දරුවා එහි චරිතය මොනතරම් තාත්විකව කෙරුවද කියනවා නම් විචාරකයන් කීවේ සිනමා ඉතිහාසයේ දරුවෙකුෙන් දුටු හොඳම මංගල රංගනය මේක බවයි. අද ඔහු ලෝක සිනමා ඉතිහාසය අලුතින් ලියන්නේ එමි සම්මානයක් දිනාගත්ත පළමු ලාභාල්තම පිරිමි රංගන ශිල්පියා විදියට. මීට අමතරව ගෝල්ඩන් ග්ලෝබ්, ක්‍රිටික් චොයිස් සහ ගොතම් TV අවෝඩ් වගේ ලෝකයේ ඉහළම සම්මාන රැසක් මේ දරුවා තමන් සතු කරගන්නවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ඒ තමයි ඇඩලසන්ස් කතාමාලාවේ ජේම් මිලර්ගේ චරිතය රඟපෑ අර්වන් පැට්‍රික් කූපර්. ඉතින් ඇත්තටම ඔයා කැමති දෙයක් තියෙනවා නම් ඒකට ඔයාගේ දෙමව්පිය කොච්චර විරුද්ධ වුණත් මොන බාධක තිබ්බත් ඔයා ඒ වැඩේට 100%ක අවධානය දුන්නොත් ලෝකයාම ඔයා ඉදිරියේ දනගස්සන්න පුළුවන් කියලා මේ කතාව අපිට ඔප්පු කරලා තියෙනවා.